මෙන්න දැන් ලැබුණු තවත් ප්‍රවෘත්තියක් වරකාපොළ තුල්හිරිය අධිකරණ සංකීර්ණය පිටුපස මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ සිදු වූ නායාමකින් පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. වරකාපොළ ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ එම පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. මෙන්න එම පුවත නැවතත් වරකාපොළ තුල්හිරිය අධිකරණ සංකීර්ණය පිටුපස මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ සිදු වූ නායාමකින් පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. වරකාපොළ ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ එම පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. ඔබ මේ දකින්නේ වරකාපොළ තුල්හිරිය අධිකරණ සංකීර්ණ පිටුපස මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ සිදු වූ නායාමේ දර්ශනයි. වරකාපොළ තුල්හිරිය අධිකරණ සංකීර්ණ පිටුපස මොන්රියා වත්ත ප්‍රදේශයේ සිදු නායාමකින් පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. වරකාපොළ ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ එම පිරිස මුදා ගැනීම මෙහෙයුම් මේ විටත් ආරම්භ කර ඇති බවයි. කමිදෝ විශාල නායාමක් මේ අපි දකින්නේ පුද්ගලයන් 20 දෙනෙකු අතුරුදන් වෙලා තිබෙනවා. සහන කණ්ඩායම මෙම පිරිස බේරා ගැනීම සඳහා යනවා කියන කාරණාව තමයි ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කරන්නේ. ප්‍රදේශයේම නිවසක් තිබුණු තැනක්වත් අපට දැක් ගැනීමට හැකියාවක් නැහැ. විශාල පස්කන්දක් නාය ගොස් තිබෙන්නේ මේ තරම් ව්‍යසනකාරී තත්වයක් අපි මෑත ඉතිහාසයේ දැකලා නැහැ. කමිදු කොහොම වුණත් තුල්හිරිය නායාමකින් පුද්ගලයන් 23 දෙනෙකු අතුරුදන් වෙලා තිබෙනවා. ඔවුන් ආරක්ෂිත ස්ථානයක් කරා මේ නායාමත් එක්ක ගමන් කළා නම් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත වේවා කියන ප්‍රාර්ථනාව තමයි අපට තිබෙන්නේ. මේ නායාමෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ ජීවිත සම්බන්ධයෙන් යහපත් ප්‍රාර්ථනාවක් විදිහට අපට කරන්න පුළුවන් ඒ කාරණාව විතරයි මේ මොහොතේ. ඒ නිසා ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් ඒ බේරා ගැනීමේ කටයුතු සිදු කරනවා කියන කාරණාව පැහැදිලි. ඒත් එක්කම අපදාහතුවෙන් මේ වෙනකොට පුද්ගලයන් 130 දෙනෙකු අතුරුදන් වෙලා තිබෙනවා. මේ දහවල් කාලය වෙනට මෙම තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන්. කොත්මලේ ප්‍රදේශයේ පුද්ගලයන් 15 දෙනෙකු මිය ගියා. දැන් අපට වාර්තා වුණා මේ විටින් විට ලැබෙන වාර්තා තප්පරයක් ගත වෙන මොහොතේ පවා මේ සියලු දේ වෙනස් වෙනවා. ඒ නිසා දැන් 21 දෙනෙකු අතුරුදන් වෙලා තිබෙන අවස්ථාවක්. වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේ තමයි මේ අවාසනාවන්ත සිදුවීම වාර්තා වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් මේ පස බුරුල් වෙලා තියෙන මේ අධික වර්ෂාවත් සමග ඉතින් කොයි වෙලේ මොන ස්ථාන නායයිද කියන කාරණාව අපිට සඳහන් කරන්නට අමාරුයි. කෙසේ වෙතත් මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන මේ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය නිකුත් කරන නිවේදන මේ රතු නිවේදන වලට අවනත වෙලා